දුවේ පුතේ උඹලා බත් ටිකක් කනකොට අම්මලාගේ නිකමට අහපල්ලා අම්මා කෑවද කියලා. තාත්තා කෑවද කියලා. මේ දුවගෙන ඇවිල්ලා තියෙන එක බස බස ගාලා ගිලින් නැතුව අර ඉන්න කෙනකින් අහපල්ලා උඹලා කෑවද කියලා. මම මේ කියනවා මේ ලෝකෙට කොහොම ප්‍රායෝගික වෙයිද කියලා මම දන්නේ. ඉස්සර මිනිස්සු බත් මුලක් කරන් ගිහිල්ලා බත් ටිකක් කන්න කලින් සතෙකුට හරි කියලා බීමට ඩිංගිත්තක් දානවා. අනුන් කෑවද බිව්වද කියලා බලනවා. ඉස්සර සමහර ගෙවල් වල අම්මලා තමන් කන්නේ නැතුව දරුවන්ට බෙදලා තමන් කාට ටිකක් බොනවා. සමහර දරුවෝ මුට්ටිය බලලයි බත් කන්නේ. අඩුම ධර්මේ නිකමට අර ස්තුතියි කියන එක පින් සිද්ධ වේවා කියන එක. අනේ අම්මේ ඔයා ගොඩක් මහන්සි වෙනවනේ. ඔයාලා දන්නේ නැතුණට බත් කෑවට වැඩිය අම්මට හයියක් එනවා ඒකෙන්. ඔයා උයපු කෑම අද රසයි කියලා කිව්වම අර උයපු මහන්සිය ඔක්කොම නැති වෙනවා. ඉතින් අපි කියන්නේ නැහැ නේ එහෙම ඒවා. නමුත් කොල්ලෙක් කෙල්ලෙක් යාළු වෙලා චොකලට් එකක් හරි මොනවාරි දුන්නොත් ඒ චොකලට් රසයි කියනවා. හරියට ඒකයි ගෙදර හැදුවා වගේ. ඒවට ප්‍රශංසා කරනවා. සුදුසු තැනට ප්‍රශංසා කරන්නේ. අපේ ජීවිතයේ අඩුපාඩුව දකින්න. අපිට වැරදිච්ච තැන දකින්න. ගෙදරදීම හදාගමු අපේ ගුණධර්ම ටික. මේ අවසාන මොහොත මතක තියාගන්න. අවසාන මොහොතේ පරිස්සම් වෙලා මේකේ පිහිට ගන්න ඕන. ඒ නිසා කෑවද බිව්වද කියලා පොඩ්ඩක් අහලා තවත් කෙනෙකුට දීලා එහෙම පුරුදු වෙන්න. ත්‍යාගය, අත්හැරීම,